හරියට පුරහඳක් වගේ රවුමට මුහුණ තියෙන ගෙවල් හදන්නේ නැතුව යෝධ ගස්වල කොළ උඩ නිදාගන්න හරියටම අවුරුදු 500ක් ජීවත් වන වෙනත් මනුෂ්‍ය ලෝකයක් මේ විශ්වයේ තියෙනවා කීවොත් ඔබ විශ්වාස කරනවද? හැබැයි ඒ තරම් සුව පහසු නිදහස් ජීවිතයක් ඔවුන්ට තිබෙද්දීත් නිවන් දකින්න තරම් වාසනාවක් ඔවුන්ට නැත්තේ ඇයි කියලා ඔබ දන්නවද? සියලු දෙනාටම තෙරුවන් සරණයි. බෞද්ධ දර්ශනයට අනුව මේ අතිවිශාල විශ්වයේ පවතින මනුෂ්‍ය ලෝක 4ක කතාවේ 3 වන කොටසින් අද අපි කතා කරන්නේ අපේ ලෝකයට බටහිර දෙසින් අතිශය විස්මිත මනුෂ්‍ය ලෝකයක් වන අපරගෝයානය, එහෙමත් නැත්නම් බටහිර දීපයේ පුදුම සහගත ස්වභාවය ගැනයි. ශාරීරික ස්වභාවය සානියත ආයුෂය අපරගෝයානයේ මිනිසුන්ගේ පෙනුම අපේ ලෝකයේ මිනිසුන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන්ගේ මුහුණ හරියටම පුරහඳක් වගේ සම්පූර්ණයෙන්ම රවුම් හැඩයක් ගන්නවා. ඔවුන්ගේ ශරීරය ඉතාමත් දැවැන්තයි. ඒ වගේම අතිශයින්ම ශක්තිමත්. අපේ ලෝකයේ මිනිසුන්ට වගේ අනිශ්චිත ආයුෂක් මේ අයට නැහැ. අපරගෝයානයේ උපදින සෑම මිනිසෙක්ම කිසිම අකල් මරණයකට ගොදුරු නොවි හරියටම අවුරුදු 500ක් ජීවත් වෙනවා. නිදා ගැනීමේ පුදුම සහගත ක්‍රමය සහ කදම්බ වෘක්ෂය මේ ලෝකයටම ආවේනික වූ අතිශය විස්මිත කාරණයක් තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ ජීවන රටාව. අපේ ලෝකයේ ප්‍රධාන ගස ජම්බු ගස වුණා වගේ අපරගෝයානයේ ප්‍රධාන ගස වන්නේ කදම්බ කියන යෝධ වෘක්ෂයයි. මේ ලෝකයේ මිනිසුන් නිදාගන්න අපේ ලෝකයේ වගේ වෙනම ගෙවල් හෝ ඇඳන් හදන්නේ නැහැ. ඒ වෙනුවට මේ සුවිශාල කදම්බ ගස්වල තියෙන දැවැන්ත මෘදු කොළ මත තමයි ඔවුන් නිදාගන්නේ. එය හරියටම සෝබාදහම විසින් ඔවුන්ට දුන් සුව පහසු යහනක් වගේ. ධර්මානුකූල අඩුපාඩුව සහ ඇයි අපේ ලෝකයේ උතුම් වන්නේ? මේ තරම් නිදහස් සෝබාදහම හා බැඳුණු අමුතු සුව පහසු ජීවිතයක් ඔවුන්ට තිබුණත් බෞද්ධයෙකුට මෙහි තියෙන විශාලතම අඩුපාඩුව තමයි අර උතුරු කුරු දිවයිනේ වගේම මේ අපරගෝයානයේ කිසිම දවසක බුදුවරයෙක්, පසේ බුදුවරයෙක් හෝ රහතන් වහන්සේ නමක් පහළ නොවීමයි. ඔවුන්ගේ මනසට මේ ජීවිතයේ තියෙන යථාර්ථය සහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තරම් ශක්තියක් නැහැ. ඒ නිසා ඔවුන්ට නිවන් දකින්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම වැහිලයි තියෙන්නේ. පින්වත් ඔබට දිය හැකි ප්‍රායෝගික පණිවිඩය අවුරුදු 500ක නිදහස් ආයුෂක් තියෙන අපරගෝයානියට වඩා කෙටි ආයුෂක් තිබුණත් බුදුවරු පහළ වෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අපේ මනුෂ්‍ය ලෝකය අතිශයින්ම උතුම් වෙනවා. පින්වත් ඔබත් මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනගෙන අද සිටම ධර්ම මාර්ගයේ ගමන් කරන්න. විශ්වයේ ඇති අනිකුත් අద్භූත මනුෂ්‍ය ලෝකය වන పూర్ව විදේහ ගැන මීළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි. Would you believe there is another human world in this universe where people have perfectly round face like a full moon, where they do not build houses but sleep on the leaves of giant trees and live for exactly 500 years? But even with such a comfortable and carefree life, do you know why they do not have the fortune to attain Nibbana? May the Noble Triple Gem bless you all. In the third part of our service on the 4 human realms according to Buddhist philosophy, today we are discussing the amazing nature of the extremely fascinating human world located to the west of our world.
known as Aparagoyana or the Western continent. Physical nature and fixed lifespan. The appearance of the people in Aparagoyane is completely different from ours. Their faces are perfectly round, just like a full moon. Their bodies are massive and incredibly strong. Incredibly meaning in Sinhala ඇදහිය නොහැකි. Unlike the people in our world, they do not have an uncertain lifespan. Every human born in Aparagoyana lives for exactly 500 years without facing any premature death. The amazing way of sleeping. There is an extremely astonishing fact unique to this world, and that is their lifestyle. Just as the jambu tree is the primary tree in our world, the primary tree in Aparagoyana is the giant kadamba tree. People in this world do not build separate houses or beds to sleep in like we do. Instead, they sleep on the massive soft leaves of these giant kadamba trees. It is exactly like a comfortable bed gift to them by nature itself. The catch. Why our world is noble, even truth. They have such a free, uniquely comfortable life connected with nature. For a Buddhist, the biggest flaw here is that just like in the northern continent, a Supreme Lord Buddha, a Pacheka Buddha or an Arahant is never born in Aparagoyana. Their minds do not possess the capacity to understand the reality of life and the Four Noble Truths. Therefore, their chance of attaining Nibbana is completely blocked. The practical message. Therefore, our human world where Lord Buddhas are born and where we can realize the Dhamma despite having a short lifespan is far more noble than Aparagoyana with its 500 of carefree life. Make the absolute more of this rare human life you have received and start walking the path of Dhamma today. Look forward to learning about the final mysterious human realm in the universe. Perva Vidiha. In our next video, we respectfully invite you to subscribe and stay with our channel to listening to more profound Dhamma fact like this. May the blessing of the sacred tooth relics be with you all.